එරෙහිව ලබාගත් ලකුණු 65ක ඉලක්කයක් හඹායමින් සිටින්නේ. මාතර සීසී කණ්ඩායමට එරෙහිව සූදානම් ආරම්භක පන්දු යවන්න ආසිත. කණ්ඩායමේ ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමට විස්තර ප්‍රචාරයකට අන්තයේ දිවෙනවා. විසුරු පසු කරමින් අන්දකම කරන පහරක් කළ කරන දවන්ත පහරක් ලකුණු 6ක් ඇරෙට පිළිසුරු සමාන සංජා කරන ආරම්භක ලකුණු 6 ලබන තරගයේ ප්‍රථම පන්දු වාරයේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6 තවත් පන්දු 15ක් තුන තමා ප්‍රථම පන්දුවටම අනර්ග 6 පහරක් කෙල්ල කරමින් තමාගේ ලකුණු ලබා ගැනීම ආරම්භ කර සූදානම්. විනිසුරු පසු කරමින් පහරක් කෙල්ල කරනවා තවත් ලකුණු 6ක් කැටියලයි ප්‍රධාන විනිසුරු තුමා සංඥා කරන්නේ. ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ තරගයේ ප්‍රථම පන්දු වාරයේ. තමා මුරුදු ප්‍රථම පන්දු දෙකටම 6 පාරවල් දෙකක් කෙල්ල කරමින් තමාගේ තුතුමේ තරගයේ ජයග්‍රහණය කිරීමට මාතර වගේ කණ්ඩායම සූදානම්. අසිත එතෙක් කලා සාර්ථකව පන්දුවට පාර දෙමින් සිටින ප්‍රතිකරුවාට නවත පාරක් කෙල්ල කරනවා කෙටි පන්දුවක් හම්බේ එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19 තමයි වූ නීති අනුකූල පන්දු තුනටම 6 පාරවල් තුනක් කෙල්ල කරමින් මිනිත්තු 8ක් ඇතුළත මේ තරගයේ ක්‍රියාත්මක අවසන් කර යුතුයි. මේ තරගයේ ප්‍රථම පන්දුව දිගු කාල වේලාවක් ගත ආකාරයක් දක්වන්න ලැබෙන්නේ. සූදානම් තමාගේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමට විනිසුරු පසු කරන පන්දුවක් කරනවා. ඔය උල්ටස් පන්දුවකට පාරක් කෙල්ල කරන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. තරගයේ දෙවන පන්දු වාරයේ තවත් ලකුණු 40 ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ දෙවන පන්දු වාරයේ. සූදානම් සතු විනිසුරු පසු කරමු. පන්දුවක් යොමු කරනවා පහරක් කෙල්ල කරනවා ඉහළ නගන පන්දුව. විනිසුරුගේ සංඥාව ලකුණු 6ක් ඇටේම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි. තවත් පන්දු වාර දෙකක් ඉතිරිව තිබෙනවා මෙම තරගයේ ක්‍රියාත්මක කිරීමට. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34 දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ නංගනවා. ආරම්භක ප්‍රතිකරුවන් නුගල තාම කඩුල්ලේ රැඳී සිටින්නේ. දැඩි පහර කෑමකට ලක්වන ආකාරයක් දක්නට ලැබෙන්නේ. තවතත් නොපත් කෙටි පන්දුවට ලකුණු 6ක් විහාරාත්මක ප්‍රතිකරුවාගේ පිටෙන් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබෙන්නේ. එම ලකුණු 6 සමග මුල් ලකුණු පූර්වට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා ඉහළ නංගනවා. තවත් මිනිත්තු 6ක් පමණ මේ තරගයේ ක්‍රියාත්මක කිරීමට කාල වේලාව ඉතිරිව ඇති බව සංවිධායක මණ්ඩලයෙන් මතක් කර තිබෙන්නේ.